මේ උත්තර දෙන්නේ නැතුව මම දැක්කම මේ මැසේජ් බලාගෙන හිටියා. හරිද? එක දිගට දානවා. සර් වාහනේ මොකද්ද? සර් වාහනේ ගාන කීයද? සර් වාහනේ අරකද කින්ද මන්ද ඔක්කොම දානවා. හරිද? දැක්ක නේද ඔයාලා? මම දැම්මා TikTok එකටයි මේ සෝෂල් මීඩියා වලට වාහනේ නම් දැම්මා. මේ දාලා තියෙන්නේ වාහනේ ඒක ලංකාවේ වැඩි නෑ තාම. තාම කියන්නේ මං හිතන්නේ ඉස්සරහට ගෙන්නයිද කියලා ලොකුවට. ඒක ටොයෝටා වාහනේ ටොයෝටා යාරිස් ඇටිව් කියලා කියන්නේ බ්‍රෑන්ඩ් එකට. ඒ වර්ගෙට. හරිද? ඒක ස්පෝටි එකකුත් තියෙනවා. ඒකේ GR එකකුත් තියෙනවා. එහෙම මේ කීපයක් තියෙනවා. එතකොට අපි මං අරගෙන තියෙන ලක්සරි ප්‍රීමියම් කියන එක ඒ කැටගරියෙන් තමයි මං අරගත්තේ. හොඳයි ඉතින් වාහනේ සාමාන්‍යයෙන් අ, 1,75,00,000ක් විතර වුණා. අ, අලුතෙන්ම ගත්තේ. ඒ කියන්නේ මම මේ මුලින්ම හිතා හිටියා මම අර කිව්වේ සිවික් එකක් හරි එහෙම නැත්නම් මේ BMW එකකට හරි යන්න බලාපොරොත්තු වෙන තමයි මම හිටියේ. හරිද? හැබැයි ওই වාහන මම ගොඩාක් බලන්න ගියා. හරිද? බලන්න ගියාට පස්සේ මට තේරුණා ඒ අර අපිට දැන් ඒ කියන්නේ ඒව පැදපු වාහන පුතේ. ඒ කියන්නේ 2000 ගණන් 2000 සාමාන්‍යයෙන් ඒ කියන්නේ BMW එකේ හරි එහෙම මේ සිවික් එකේ අලුතෙන් ගෙන්න එක තාම ලංකාවට ගෙනල්ලා අරගෙනත් නැහැ. සහ ඊළඟට මේ BM වල අලුත් version ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කෝටි 4 විතර පැනලා 3 4 විතර පැනලා යනවා. සාමාන්‍ය වාහනයකට එච්චර වියදම් කරන එකත් බොරු වැඩක්. හරිද? ඒක මිනිස්සු ඉන්නෝ වියදම් කරන මට සාපේක්ෂව මට තව වැඩ තියෙනවා කරන්න. ඒ හින්දා වාහනයකට එච්චර වියදම් කරන එක බොරු වැඩක්. ඒ හින්දා මම බැලුවා ඊට වඩා හොඳ ඔප්ෂන් එකක් මොකද්ද තියෙන්නේ කියලා. සිවික් එකේ පරණ වර්ෂන් එක බැලුවා බොඩි කිට් ගහපු වාහන තියෙනවා ලස්සනයි. හරිද? ඔය ගෑල්ලා පිළමයි රැවටෙන්න එපා ඕකට. හරිද? ඒ කියන්නේ මේ ඔයාලා අර මේ වාහනේ ලස්සන හින්දානේ. ඒක අර මේ ලයිට් සෙට් එකයි ඒ බොඩි කිට් එකේ ලස්සන හින්දානේ රැවටෙන්නේ මේ සිවික් එකට රැවටෙන්න එපා. හරිද? ඒ වාහන එහෙම මේ බොඩි කිට් ගහන්න ලක්ෂ 3ක් විතර යන්නේ. ඒගොල්ලෝ හැබැයි ලක්ෂ 15ක් විතර ඒවට මිල කියලා සාමාන්‍යයෙන් එහෙම පාවිච්චි කරපු මයිලේජ් එක ලක්ෂයට කිට්ටු වෙන්න විතර පැදපු 70,000ක් ලක්ෂයක් විතර කිට්ටු වෙන්න හරිද කීප දෙනෙක් පැදලා එහෙම අතින් අතට ගිහිල්ලා එන්ජින් මාරු කරලා කැඩිච්ච ඒවා හදලා එහෙම හදපු වාහන ගොඩක් දුරට විකුණනවා පුතේ සාමාන්‍යයෙන් 1,50,00,000න් 1,49,00,000න් 46,00,000න් ওই වගේ ගණන් වලින් විකුණනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට ඒ කියන්නේ ඒක අරගත්තට පස්සේ පුතේ ඊළඟට ටික කාලයක් පැදලා හදන්නමයි තියෙන්නේ. ලොකු වේදනාවක්. හරිද? ඒ වගේ වාහනයක් ගත්තොත් BMW ගත්තොත් එහෙම BMW එකක අර පරණ version එකක පැදපු version එකක් ගත්තොත් පුතේ සමහර වෙලාවට ඒකේ parts වලට සාමාන්‍යයෙන් මිලක් යනවා. යුරෝපියන් වාහනයක්නේ BMW කියන්නේ. එතකොට parts වලට සාමාන්‍ය ටිකක් මිලක් යනවා. කැඩුණොත් එහෙම හදන්න. ඊට මීට වැඩි හොඳ කියන්නේ මම ඔය ඔක්කොම බලන්න ගියා සිවික් වාහනේ එහෙම ඔක්කොම බලන්න ගියාම ඊට පස්සේ වාහන ගෙනන තැනකට ගියාම මුලින් බැලුව එක වාහනයක් ඒක හිතට සැටිස් වගේ කියලා හිතලා ඒක ඒ වාහනේ ටාගට් කරගෙන ගියා සේල් කීප එකට බලනකොට ඔය අපේ ගෙවල් ළඟම තිබ්බ සේල් එක මේ වාහනේ තිබ්බ ඒත් එක්කම මේ වාහනේ බැලුවා මේ වාහනේ හොඳයි අර හැම එකටම වඩා කියන්නේ මේ වෙනකොට ඇවිල්ලා තියෙන Toyota වලින් ඇවිල්ලා තියෙන හොඳම සෙඩාන් වාහනයක්. ඒ හින්දා ගැල්ල මට තේරෙන්නේ නැහැ මම කියන සමහර වචන සෙඩාන් කියන පුතේ දිග කාර් හරිද? දිග කාර් අන්නේ අඩි 14ක් විතර දිගයි වාහනේ. හරිද? මේ එතකොට ඒ කලර් එකත් ලංකාවේ වැඩි නැහැ. මම ගත්ත කලර් එක ඒක ඔයාලට කළු වගේ පේන වීඩියෝ වල කළුත් නෙවෙයි ඒක අලුත් නෙවෙයි ඒක ඒක නිලුත් නෙවෙයි ඔය ඔක්කොම මික්ස් වෙච්ච කලර් එකක් තමයි ඒකේ තියෙන්නේ. ඒ කලර් එක නෑ හොයන්න ලීසි. ඉතින් ඇතුලේ රෙඩ් ලෙදර් ගහලා තියෙන රතු පාටයි ඇතුළ. හොඳ වාහනයක් ඉතින් මේක 0 මයිලේජ් ෆස්ට් ඕන අන්රෙජිස්ටර් වාහනයක් හින්දා ඒක ඒ ගානට පාඩුනේ අර වගේ පරණ වාහනයක් අර ගානට ගන්නවට වඩා මේ වාහනේ ගන්න එක හොඳයි කියලා හිතුව හින්දා මේ වාහනේ ගත්තා ඉතින් මේ හොඳයි එන්ජින් කැපැසිටි එකත් හොඳයි 4 සිලින්ඩර් යන්නේ පිල්ලමයිට තේරෙනවද දන්නේ වෙලාවට තේරෙනවා ගැලවන්ට තේරෙන්නේ ඕවා සමහරුන්ට මේ එන්ජින් කැපැසිටි එක හොඳයි මේ හොඳ වාහනයක් මේ ඔව් MG එකට මොකද කරේ තියෙනවා ඒකත් තියෙනවා අනිත් වාහන දෙකක් තියෙනවා ඒ දෙකක් තියෙද්දි තමයි ඉතින් මේක ගත්තේ මේ
එන්නම්කෝ ඉතින් මේ සෙමින එකට ආවම ඔයාලට බලන්න පුළුවන් ඔන්න සෙමින වලට එනකොට අපි වාහන ওই දෙක තුනේ වෙනු. එතකොට ඔයාලට බලන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ මේ